ඉක්මනට අනික් කට්ටිය කම් කරා. අනික් කට්ටියට ඔන් කරලා ගන්න මේ පස්වෙනි පාඩමේ ටියුට් එක ප්‍රකාශ විද්‍යාව. ඒක තමයි සාකච්ඡා කරන්නේ. ආපහු ඉතින් කට්ටිය ඔන් කරගන්න ඉතින්. අපාරක් කියන්න බෑ. ඔය බරක් වෙනානේ. හරිනේ. ඔන් කරගන්න නැත්නම් තව ටිකක් නතර කරලා දානවා මේක. තව ටික දෙනෙක් ඉන්නවා. පුළුවන් හැමෝම ඔන් කරන්න. කාට හරි මේ ලින්ක් එකෙන් ජොයින් වෙන්න බැයි නම් මට මෙසේජ් එකක් දාන්න WhatsApp එකේ. මේක බලමු දැන් ප්‍රශ්න ටික ටියුට් එක අතේ තියෙනවනේ හැමෝගෙම. සමහරට මේ Zoom එක log out වෙයි මොකද අර තාම පැකේජ් එකක් අරගෙන නැහැ. විනාඩි 45 දුර තියෙන්නේ. එහෙම වුණොත් අර ලින්ක් එකෙන් ආපහු ජොයින් වෙන්න. මේකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ඉරිගහට් ටික තියෙන ඉස්සෙල්ලාම ටියුට් එක අතේ තියෙනවනේ හැමෝගෙම. දැන් කතා කරන්න කියන මයික් එක ඔන් කරලා. ප්‍රකාශ විද්‍යාව පස්වෙනි පාඩම ටියුට් එක තියෙනව නේද? තියෙනවනේ. දැන් මේ කතා කරන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒකින්ද කතා කරන්න කැමරා ඔන් කරන්න හරියට මේක සහයෝගය දෙන්න. ෆිසිකල් ක්ලාස් එක නම් බැනලා හරි අහගන්න පුළුවන්. මේකෙදි එහෙම බෑනේ. මේකෙදි නම් පළවෙනි ප්‍රශ්නේ අංක 1 සිට 10 තෙක් ප්‍රශ්න වලට දී ඇති පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. පළවෙනි එකේදී නම් මෙහෙම කතන්දරයක්. මෙහෙම තල දර්පණයක් දාලා තියෙනවා. ඊට පස්සේ තල දර්පණේ මෙහෙම කඩිරි රේඛා දෙකක් තියෙනවා. එකක් මෙහෙම තියෙනවා. අනිත් එක මෙහෙම දාලා. මෙතන තියෙනවා 18යි සෙන්ටිමීටර. එතකොට අනිත් තැන තියෙනවා 14යි සෙන්ටිමීටර. අපෙන් අහනවා මේ මීටරයක් අහලා රූපේ දැක්වෙන ආකාරයට තල දර්පණේ ඉදිරියේ තබා ඇති වස්තුවේ මධ්‍ය ලක්ෂයේ සිට ඒ ප්‍රතිබිම්බයේ මධ්‍ය ලක්ෂයට කොපමණ දුර ඇතිද? අර මේකනේ කතන්දරේ. මේක තමයි ඔය කියන වස්තුව. ඊට පස්සේ මෙතන තියෙනවා දර්පණය. මේකේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඒකේ ප්‍රතිබිම්බයේ මධ්‍ය ලක්ෂයට ඇති දුර අහන. ඒතකොට මේක ප්‍රතිබිම්බය දෙන්නේ මේ වගේමනේ. මෙතන 18යි සෙන්ටිමීටර නම් මෙතනයි 18යි සෙන්ටිමීටර දුරින් මෙහෙම හැදෙන ප්‍රතිබිම්බය. මේ දිගෙන් උඩේ 14. මොනවාගේ ප්‍රතිබිම්බයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒතකොට ඉතින් ඔක ලොකුවට මේ හරියටම ගණනය කරන්න ඕනේ නැහැ හිතලා කියන්න පුළුවන්. අනිවාර්යෙන් මේ දෙකේ මුල් දිග එනවා 28ක්. මේ දෙකේ මුල් දිග එනවා 36ක්. එහෙනම් මේ දිග ගත්තාම මෙතන ඉඳලා මේ ප්‍රතිබිම්බේ මධ්‍ය ලක්ෂයට දුර ගත්තොත් ඔය දෙක අතර අගයක් ගන්න ඕනේ. ඒක උත්තරේ ගන්න පුළුවන් හොඳ මේක මොකද්ද? 28ට වඩා වැඩි වෙන්න ඕනේ 36ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් 32යි උත්තරේ. උත්තරේ 4. දෙවෙනි එක තල දර්පණයක්, අවතල දර්පණයක් හා උත්තර දර්පණයක් කියන තුරු මාර්ගයටම පොදුවේ ගැලපෙන ප්‍රකාශය. තල දර්පණයකුයි
අවතල දර්පණයක් හා උත්තර දර්පණයක්. පොදුවේ ගැලපෙන එකනේ. ඒක තල දර්පණය. මේක උත්තර දර්පණය. මේක අවතල දර්පණය. පොඩුකුණු ප්‍රතිබිම්බ වමනක් ඇති වේ. නෑනේ මේ අවතල දර්පණයේ යටිකුරු ඒවා සැදෙන එක ගන්න බෑ. ආලෝක පරාවර්තනය මගින් ප්‍රතිබිම්බ ඇති වේ. අන්න ඒක හරි. තොරටම පොදුවේ මේ සියල්ලකම ප්‍රතිබිම්බ හැදෙන්නේ ආලෝක පරාවර්තනයත් එක්ක. උත්තරේ 2. තුන්වෙනි එක කිසියම් දර්පණයක් ඉදිරියේ කුමන ස්ථානයක වස්තුවක් පිහිටියද සෑදෙන ප්‍රතිබිම්බය කුඩා උඩුකුරු හා අතාත්තික වේ. මෙම දර්පණ වර්ගය. මේම කතන්දරයක් කියලා කියනවලු. මොකක් හරි දර්පණයක් ඉස්සරහ අපි දර්පණයේ වර්ගය දන්නේ. මේ දර්පණයේ ඉදිරියේ වස්තුව තිබ්බා සෑදෙන ප්‍රතිබිම්බය ගත්තොත් එහා පොඩි වස්තුව මම මේ හිතන්නම්කො. වස්තුව කුඩායි. සෑම විටම. ඊට පස්සේ උඩුකුරුයි. මේ අතර හැදෙන්නේ. යටිකුරු නම් මේ අතර වෙන්න ඕනේ. උඩුකුරු අතර හැදෙන්නේ. අනිත් එක අතාත්තිකයි. ඒ කියන්නේ දැන් ප්‍රතිබිම්බයක් හැදෙනවා ඕගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් ආලෝක කිරණ එකතු වෙන්නේ. එතකොට ආලෝක කිරණ ඇත්තටම එක තැනකදී එකතු වුණා පරාවර්තනය වෙලා එතන හැදෙන්නේ තාත්තික ප්‍රතිබිම්බයක්. හැබැයි එකතු වෙනවා වගේ පේනවා නම් එතන හැදෙන්නේ එකතු වෙනවා වගේ පේනවා නම් එතන හැදෙන්නේ අතාත්තික ප්‍රතිබිම්බයක්. එතකොට මේ වගේ ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්නේ මොන නැද්ද? උත්තර දර්පණවල. උදාහරණයක් විදිහට මේක බලන්න හොඳට. උත්තර දර්පණයක ප්‍රතිබිම්බයක් හැදෙනේදී ওই කියලා තියෙන දේ හරි නේද කියලා. මම අදිනවා මෙහෙම රේඛාවක්. ඊට පස්සේ මෙහෙම අදිනවා දර්පණ තලය. දර්පණ තලය ඇඳලා මේකේ මේ ළමයි දෙපැත්ත මාරු වෙලා වගේ දැනෙන්නේ. ඔය කතා කරා නෑනේ හරි. දැන් ගත්තාම දැන් මෙතන උත්තර දර්පණයක් අදිද්දි අපි කිරණ සටහන් අදිද්දි දර්පණේ හෙනල් උගෝට අදින්නේ නෑනේ. මේ මම දාමු කිරණ සටහන අපේ. අපි ශූරියට දර්පණ උත්තර දර්පණයක් තියනවා කියන්නේ මෙහෙම අදින්න. ඒකට මේකේ මේ පෘෂ්ඨයෙන් තමයි බලන්නේ. අනෙක් පෘෂ්ඨ තමයි මේ කඩේට දාන්නේ. දැන් මේක ඉස්සරහයි. දැන් උත්තර දර්පණයකින් ප්‍රතිබිම්බයක් හදාගත්තා. මේකේ මාර්ක් කරගන්න ඕන දේ තමයි එකක් නාභිය. නාභිය හැදෙන විදිය මතක ඇතිනේ. මේ ගෝලයක් ගත්තා. එතන තියෙනවානේ මේ කේන්ද්‍රය. ඊට පස්සේ අපි මේකෙන් පළු දෙකක් ගන්නවා. අපි මේ පෘෂ්ඨේ මෙහෙම රසදිය ආලේප කරලා මේ පැත්තේ නිරීක්ෂණය කරොත් අපි ඒකට කියනවා උත්තර දර්පණ. ඒ වගේම මේ පැත්තේ රසදිය ආලේප කරලා මේ පැත්තේ නිරීක්ෂණය කරොත් ඒකට කියනවා අවතල දර්පණයක් කියලා. එතකොට මෙතන තියෙනවානේ මේ කේන්ද්‍රය ගෝලේ. මම මේ කරා මෙහෙම රේඛාවක් කැඩුණොත් මේකේ නාභිය තියෙන්නේ මේකේ නම් මෙහෙමයි. දැන් මේකේ තියෙනවා මේ තුන සම්පූර්ණ අරය. මේ අරේ හරි අඩ දුරකින් තමයි නාභිය. ඒ නාභියේ තියෙන විශේෂත්වය තමයි මේකට සමාන්තර ආලෝක කිරණයක් මෙහෙම එල්ලුවොත් ඒක
දර්පණ දෘෂ්ටිය වෙන්න මෙහෙම නාභිය හරහා රවන්න. ආලෝක කියන එකතු වෙනකම් තමයි අපි නාභිය කියලා ගන්න. ඊට පස්සේ මේ අවසර එකක් ගත්තොත් දැන් ඕකෙත් තියෙනවනේ නාභිය. ඒකේ නාභියත් අපි මෙහෙම මාක් කරගන්න. මෙතන අරය ගත්තොත් අරෙන් හරි අඩ දුරකින් නාභි දුරකින් තමයි නාභිය. එතකොට මේකේ ආලෝකයෙන් එල්ල කරන්න ඕනේ මෙහෙමනේ. මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝකයෙන් එහෙම එල්ල කරනවා. මෙහෙම එල්ල කරද්දී මේකෙදී ආලෝකයෙන් මේ පහළට නැගෙන්නේ නැහැ. මේකට දැම්මම මේක විසිරීලා යනවා. දැන් මේකට නම් කියනවා අපි අභිසරණය වෙනවා. ආලෝකයෙන් එකට එකතු වෙනවා. මේකේ අපි අභිසරණය වෙන්නේ නැහැ උත්තර දර්ශනයේදී අපසාරී වෙනවා. ඒකේදී වෙන්නේ ආලෝකයෙන් මෙන්න මේ නාභිය හරහා යන්නාක් මෙන් තමයි පරාවර්තනය. ඔය කියලා දුකලා. මොනවාද මොකද වෙන්නේ? දැන් මම මේකෙත් උනම නාභිය මාක් කරනවා. එප්පිය.